ගියාද මෙච්චරලා එන්න පරක් උනේ? නෑ බං මේ මලාව එක්කන් එන්න ගියා. උඩත් යන්න ආසයි ගියෝනේ බං අපිත් එක ටුවර් එක. ඒකයි පොඩ්ඩක් පරක් උනේ. ඉච්චද බං ඔබට ආති මේ ගාමන්ට යනවා එක්ක ටුවර් යන්න? ඒකනේ බං. අයි බං ඔබ ගාමන්ට යනවා එක්ක ආවේ? ගාමන්? ඉතින් මෝ ගාමන් ගියා කියලා මොකද බං වෙන්නේ? කොහොම කරන්නේ ජොබ් යන්නේ බං. ඇයි මේ ජොබ් එක කරනවා කොල්ලෝම තාර කරන්නේ? අවුලක් නෑ ආදී අයියේ. මං එනවට කැමති නැත්තම් මං ගෙදර යන්නම්. ඔව් ඔව් උඹ ඵලයන් අපිට කොහොමවත් උඹ සෙට් වෙන්නේ නෑ බං. එහෙම කියන්න එපා බං මෝත් කොල්ලෙක් නේ. මලා උඹ කොහෙවත් යන්න එපා බං මාත් එක්කනේ යන්නේ. බීටා. උඹ දැන්ද බං එන්නේ මොකද්ද කරේ මෙච්චරලා? දැන් මෙතෙන්ට ආවෙලා එන වෙලාව බං. නෑ බං පොඩි ප්‍රශ්නයක් වුණා. ඒකයි එන්න බරක් වුණේ. හරි හරි බං ඒකට අවුලක් නෑ. දැන්වත් යමන් බං අපි මෙතෙන්ට ආවිල්ලා එන වෙලා. අඩෝ සෝරි බං මට එන්න වෙන්නේ නෑ. මං ඒක කියලා යන්න ආයේ බං. එන්න වෙන්නේ නෑ. ඇයි බං එන්න වෙන්නේ නැත්තේ? මොකක්ද අවුල? ඒකනේ බං. අපි උඹේනකම් මෙතනලා මෙච්චරලා හිටියේ. මොකක්ද අවුල? මොකක් කරේ අවුලක් තියෙනවා කියපන්. මට සල්ලි සෙට් කරගන්න බැරි වුණා බං. ඒකයි අවුල. අවුලක් නෑ ඔබලා ගිහින් වරේ. සල්ලි නෑ? උඹට බං දැන් දවස් ගානකින් දැන් මං කිව්වේ උඹට තාම සල්ලි සෙට් කරගන්න බැරි වුණාද? ගෙදර පොඩි ප්‍රශ්නයක් වුණා බං. ඒකයි සල්ලි සෙට් කරගන්න බැරි වුණේ. හරි බං බවුල් ගන්න එපා. මගේ අතේ සල්ලි තියෙනවා. හැමෝටම ප්‍රශ්න තියෙනවනේ. ගාමන්ට යන උඹට කොහෙන්ද බං සල්ලි? මං අතේ ඉතුරු කරපු සල්ලි වගේක් තියෙනවා බං. අපි එකෙන් යන්. උඹලත් යන්න ආසාවෙන් හිටියේ බං. සිරාට බං කියන්නේ මගේ අතේ පෙට්‍රල් ගහන්න සල්ලි නෑ බං. මේක රවුලක් නෑ බං. ඔබ මේ සල්ලි ටික තියාගෙන තෙල් ගහගනි. මොකක් හරි මදිපාඩුවක් වුණොත් මට කියන්න. ඒ මලා ඔබ අතේ සල්ලි තියෙනවද බං? සල්ලි වගේද බං යාළුවෝ. සල්ලි වලට වඩා මට යාළුකම් වටිනවා බං. මලා මං උඹ මෙච්චර චාටර් කරලත් ඇයි බං උඹ මට වචනයක්වත් නොකිය අරවට සල්ලි දුන්නේ? වෙන මොකුත් නෙමෙයි බං ඒ වගේ මනුස්සකම. ආයේ මොනම හේතුවකටවත් කිසිම ජොබ් එකක් නිසාවත් කිසිම කොල්ලෙක්ව කපන්න එපා බං. මොන ජොබ් එක කරත් අපි හැමෝම කොල්ලෝ බං. කරන ජොබ් එක අනුව කිසිම කොල්ලෙක්ව චාටර් කරන්න එපා. මනුස්සකම තමයි මේ ලෝකේ හැම දෙයකටම වඩා වටින එකම දේ.